Hello family members, welcome to back කවි පූජා YouTube channel. ඉතින් වෙනදා වගේම අදත් ආදරෙන් මතක් කරනවා මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා. Good morning, have a nice day. I am Posh. හරිද? නෑ අද ඇත්තටම හරිම කම්මැලි දවසක්. අද අවුවකුත් සාමාන්‍යයෙන් තියෙනවා. වැස්සක් තියෙනවා. මම මේ බෑග් එකට පොට්ටේ උදාගෙන අපේ නංගිලා ගෙදර යනවා. වැඩ වගේක් තියෙනවා. කමලකම කරන්න. අද දවස කිසිම ප්ලෑන් එකක් නැහැ. අපි බලමු අද දවස කන්දක එන්නේ කියලා. දවස නෙමෙයි එච්චර නැහැ චුට්ට වෙලාවයි. හරිද? අද ටිකක් වැස්ස වගේ චුට්ටක් අවුවක් තියෙනවා. එහෙනම් අපි යමු. ගිල දෙනවා මං ඉතින් ඇත්ත. අතන පිටිපස්සේ මේ සෙල්ලම් කරනවා. වලට වෙන්නන හොරට. Okay. ආවතරේ. දැන් මං ආවා ඇවිල්ලා ඉන්නේ. Oh my god. අපි දැන් එළියට යන්න. මම මෙහෙට පාර එහෙම ලස්සනට පේනවා. හරිද? ඔයාලට පෙන්නන්නම්කෝ. මෙහෙට ලස්සනට පාර පේනවා. හරිද? මෙතන බංකුවක් තියෙනවා. ඒකේ වඩනහම ලස්සනට පාර පේනවා. ඉන්න මම පෙන්නන්නම්කෝ. පෙනේවිද නැහැ එච්චර ඈතට. මෙහෙට මාරම ලස්සනට පාර වටපිටාව ඒ ටික පේනවා. අර හරියේ තියෙන්නේ මහ පාර. මේ තියෙන්නේ ওই දෙනියාට යන පාර. ඒ කියන්නේ මේ ටික අහුවෙන උසාවිය හරියටනේ. ඒ ටික. ඔතනින් පහළ තියෙනවා කඩයක්. මෙතන උඩ තමයි ඩෙවුනියා ෆැක්ටරි ටික තියෙන්නේ. මේ ටික පාර. අතන තමයි පසු වෛද්‍ය එක තියෙන්නේ. එහෙම තමයි. මෙතන තමයි බංකුව. හරිද? මෙයා මෙතන තමයි නිදාගන්නේ. මේකේ රටාඹ ගහ මේක. හරිද? මේකේ එකම ගෙඩියක් තියෙන දෙන්නේ. වඳුර ටික ඇවිල්ලා කඩනවා. අපි ඔන්න හම්බෙන් එකක් දෙයක් බිම වැටෙනවා. උන් පයින්කොට නැට්ට බුරුල්ලන් තින්නේ. අපි ඉතින් සමහර වෙලාවට ඒවා කනවා. ආයේ ටිකක් වැහි කරවල ගතියක් තියෙන්නේ. ඉතින් හරිම කම්මැලි දවසක් තමයි යන්නේ. ඉතින් වලු පැටියෙකුත් ඉන්න. හරිද? ඉන්නක පෙන්නන්න. එයාගේ නම චූටි. අනිත් දෙන්නේ නම් මාර බයයි. ඉන්නකොම් පෙන්නන්න. චූටි මේ තමයි පිචූටි. දැන් මෙයා නානේ බය වුණ බලන්න ළඟට යද්දි දුවනවා. අම්මට හොඩ සත වෙලා දෙන්න. මම දැන් බස් කැලක් කනවා. හරියට පේනවද? හොයාගන්න බෑ හරිය. අනිදෙන සෙල්ලම් කරනවා. දැන් මම ඔයාලට පොඩි කෑමක් හදන්න යන්නේ. හරිද? ඔයාලට ඒකට අපිට ඉන්න තියෙනවා අපිට වේරළු තියෙනවා. අපි මේක දැන් හොඳට කොටා ගන්න ඕන. අපි මේ කොටා ගමු ඉස්සෙල්ලා. වෙරළු මල්ලට එනවා. උස්සට. ටන්ටටා. මේ ඉතින් අපේ වෙරළු මේක මං තලලා ගත්තේ. වෙරළු වල නිකන් කනට වැඩිය මෙහෙම තලලා කෑවහම හරිම රසයි. ඔයාලා කාලා නැත්නම් කාලා බලන්න හරිද? අපි දැන් මේ කම ගිහිල්ලා. ඔයාලා වෙරළු කද්දි නිකන් ගෙඩිය හැම කන්න නැතුව වෙරළු ගෙඩිය තලලා කන්නකො. මේ තලක් තියලා ඒක උඩින් ගලක් ගහලා තලලා ලුණුත් එක්ක කන්න. මාරම රසයි සුපිරි. මම කියන්නේ කාලවල. ඇත්තටම රසයි. Oh my god, really? This is guys, අපි දැන් යනවා කඩපු පොඩි කෙඩි හදන් යන්නේ. ඔයාලා කියලා මාත් එක්ක. මේ පල්ලම බහිනවා නේ.
අද මේක ඇතිද බං ඉච්චා විතරද යේ අපේ පොලස් දෙවි තියනවා මම කොහොමද කොහෙන් අත දෙන්න කොල්ල ගෑවි හරි නැති අපි පොලස් ගෙඩිය බලන්න මේ සෙරප්පු දෙක හරිම ලස්සනයි නේද මගේ නෙමෙයිනේ අපි චූටිරංගිගේ උනට මටත් ඒ දෙක ඇති මේ දිනේ පොලස් ගෙඩිය හරිම ලස්සනයි වටපිටාවක් තියෙන්නේ oh my god මං ඉතින් අද මට හිතෙච්ච විදියට ඔයාලට වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා තාම මට එහෙම කරන්න විශේෂ දේවල් එහෙම නැහැ යාළුවනේ හරිද ඉතින් මං අද මගේ වීඩියෝ එක මෙහෙම ඉවර කරනවා වනමලි වගේ නේද ලස්සනයිනේ ගරන් හරි පචුට්ටා මං එහෙනම් වීඩියෝ එක මල වැටෙනවා මලත් එක බෑනේ මල වැටෙනවා මං එහෙනම් අද මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා ආයි ලවස් එක වීඩියෝ එකකින් හම්බ වෙමු ඔයාලා මං ආදරෙන් වීඩියෝ එක ගෙනකන් ආදරෙන් බලන් ඉන්න